අපි ඉන්නේ නුවරට අලුතෙන්ම ඇඳුම් මන්දිරයක් ඇවිල්ලා තියෙනවා. ඇඳුම් රාජධානියක් ඇවිල්ලා තියෙනවා. මේ ඇඳුම් රාජධානියට ආවොත් ඔයාලට 120ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයා ගන්න හැම දෙයකටම තට්ටු 4ක බිල්ඩිමක්. මේ චාන්කේ ෆැෂන් නුවරින් හැමෝම මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න ඕනේ. මොකද මෙතන තියෙන ගණන් හරි සාධාරණයි. මෙතන තියෙන දේවල් හරිම ට්‍රෙන්ඩින්. එතකොට දැන් අද ඕපනින් එකනේ. අද උදේ ඉඳන්ම කාර්ය බහුලයි. අද මොනවද දුන්න කියලා ආරංචියක් මොනවද දුන්නේ මේක ඕපනින් එකට ආපු කට්ටියට? අද දවස් පුරාම එන හැමෝටම ටැග් ගොඩාක් හම්බුණා. අද කම් තවුණක් දුන්නේ. ඇයි 120ක ඩිස්කවුන්ට් එකක්? 120 ඩිස්කවුන්ට් එක අද විතරද දෙන්නේ? නෑ මේ මාසෙ පුරාවට ගන්න හැම ප්‍රොඩක්ට් එකකටම 120ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒකයි කිව්වේ මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න කියලා. නුවර හැමෝටම ඔන්න වාසියක් 120ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. එතනින් එහාට ගිහලා අවුරුදු කාලේ ඔයාට අතේ හැටියට shopping කරන්න පුළුවන්. සාධාරණ මුදලකට shopping කරන්න පුළුවන්. ලියා ගන්න නම මොකක්ද නම? චන්කේ. නුවරට ආපු අලුත්ම ගැම්ම අලුත්ම shop එක මෙන්න කැෂියර් එක මෙන්න ඉන්නවා ගැම්ම hina වෙලා ඉන්නේ හැමෝම. දැන් අද සතුරු දවසක් වලට අද දවසේ ගොඩක් බිස්නස් තිබ්බද? මොකද තත්ත්වේ? ඔව් අද සෑහෙන බිස්නස් තිබ්බස. කට්ටිය ඔයාලා විශ්වාස කරලා තිබ්බද? ඔව් ගොඩක් විශ්වාස කරලා තිබ්බ චන්කේ ෆැෂන් ආයතනය ගැන. ඇත්තටම මම හිතන්නේ 200කට වැඩිය පිරිසක් ඊට වැඩිය ජන කන්දරාවක් අද අපේ ආරම්භයේදී අපිත් එක්ක කියන්නේ නැතුවනේ. කියන්නේ නැතුව ගොඩක් දෙනෙක් එන්නේ ඒ විශ්වාසය තියයි කියලා පේනවා. දැක්ක ගමන් පේනවා. ඒ ලුක් එක තියෙනවා. අපි යමු තට්ටු 4ක බිල්ල මේ පළවෙනි තට්ටු ඉඳන් පටන් ගමු. ඇඳුම් ගන්න වාසි ගන්න එන්න චන්කේ. අම්මලාට නැන්දලාට අක්කලාට නුවර දෝනිලට මෙන්න තට්ටුව පළවෙනි තට්ටුව. මේ තට්ටුවට ආවොත් මේ තට්ටුවේ තියෙනවා ladies dresses collection එකක් තියෙනවා. මේවා ඇවිල්ලා trending. අපි ඔය Facebook එකේ TikTok එකේ Instagram එකේ හැමෝම ඇඳන් ඉන්න අර trending ඇඳුම් ටික තමයි මෙහෙ තියෙන්නේ. මේවා ඇවිල්ලා trending කියන්නේ මගේ ඇස් දෙකෙන් මම දැකලා. ඔයාලත් එන්න එක දකින්න ඇඳලා බලන්න try කරන්න නැතුව කිසි දෙයක් ගන්න හොඳ නැහැ. එන්න. අන්න තියෙනවා fit on room එක. හැබැයි ඒක ladies මට යන්න බෑ. අපි යමු ඊළඟ තට්ටුවට. අපි දැන් ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. තුන්වෙනි තට්ටුව පිරෙන්න තියෙන්නේ කොල්ලන්ට ඇඳුම්, තාත්තලට ඇඳුම්, මාමලට ඇඳුම්, සීයලට ඇඳුම්. මොනවද මේක නැත්තේ? නැති දෙයක් නෑ. චන්කේ ෆැෂන් එකේ පවුල හැමෝටම හැමදේම ගන්න පුළුවන් තැන. නැති දෙයක් නෑ. පවුල හැමෝටම තියෙනවා. වෙස්ට් එකේ ඉඳන් යට ඇඳුමේ ඉඳන් ඔෆිස් යන සූට් එකේ ඉඳන් ටී-ෂර්ට් එකේ ඉඳන් චූටි පුතාට ඕනේ දෙයක් බෙල්ට් එකේ ඉඳන් මේස් එකේ ඉඳන් හැමදේම තියෙනවා චන්කේ එකේ. චන්කේ නුවරට ආවේ අලුත් අවුරුද්දට. දැන් මේ මං අඳන් ඉන්න ඇඳුමත් මට චන්කේ කස්ටමයිස් කරලා හදලා දුන්න ඇඳුමක්. දැන් මේක තමයි මං අලුත් අවුරුද්දට අදින්නේ. නුවර චන්කේ දුන්න ටැග්. දැන් මෙතනට ඇවිල්ලා පුංචි ළමයින්ටත් ඇඳුම් තියෙනවානේ. තාත්තලට ඇඳුම් තියෙනවානේ. කාටද ඇඳුම් නැත්තේ? හැමෝටම ඇඳුම් තියෙනවා. එහෙනම් අනිත් කඩවල වලයි මේ කඩේ වෙනස මොකද්ද? මොකද්ද මේ රෙදි කඩේ වෙනස් වෙන්න හේතුව? මොකද්ද මේ රෙදි කඩේ වෙනස් වෙන්න හේතුව? මේ චන්කේ ඇවිල්ලා ලේටස්ට්ම ට්‍රෙන්ඩින් ඇඳුම් තියෙනවා. අපි හැමතැනම බල්ක් දකින ඇඳුම් අර තොග දකින ඇඳුම් නෙමෙයි මේකේ තියෙන්නේ. මෙතන තියෙන ස්පෙෂල්, යුනික්, ලිමිටඩ් එඩිෂන් හැමතැනම දකින්න නැති ඇඳුම්. නැද්ද කියන්න? ඒකනේ මෙයාලා තාවේ දෙයියනේ. නුවර චන්කේගේ හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. සුපිරි වැඩකාරයෝ ටිකක් ඉන්නවා. ඔයාට උදව් කරන්න. එයාලා ඔයාට ඇඳුම තෝරලා දෙයි. එතනින් එහාට ගිහලා මෙතනින් කැෂියර් එකෙන් එළියට යද්දි ඒ බඩු ටික ගන්න එක දක්වා ඔයාලට සාධාරණ විදියට සලකයි. අසාධාරණයක් කරන්නේ නැහැ. මොකද්ද බ්‍රෑන්ඩ් එකේ නම? චන්කේ. 1 2 3 නුවර චන්කේ.